ආයිබෝවන් මගේ දූල පුතාලා හැමදෙනාටම ඉතින් ඉංග්‍රීසි විත් තුෂිකා ටීචර් YouTube channel එකට මගේ දූල පුතාලා හැමදෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට උගන්වන්න යන්නේ කොහොමද අපි නිවැරදිව ඉක්මනින්ම ඉංග්‍රීසියෙන් නෝටිස් එකක් ලියන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි නෝටිසස් පාඩම ගැන කිව්වොත් මේ පාඩම ඔයාලා මුලින්ම ඉගෙන ගන්න නෝටිස් එකක් නිවැරදිව ලියන්න ඉගෙන ගන්න grade 6 වල ඉඳන්. ඉතින් මේක grade 6 ඉඳන් grade 11 දක්වා සියලුම දරුවන්ට ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට නෝටිසස් 4ක් අරගෙන කියලා දෙනවා කොහොමද හරියටම නිවැරදිව නෝටිස් එකක් ලියන්න කියලා. ඉතින් මේක මම විශේෂයෙන් ફોකස් කරන්නේ grade 9 10 11 ළමයින්ට. මොකද යාළුවට තමයි මේ විදිහේ ප්‍රශ්න දෙන්නේ. ඉතින් O level විභාගයටත් මේ ප්‍රශ්නේ මේ විදිහටම එනවා. ඉතින් අපි බලමු එහෙනම් අද වීඩියෝ එකෙන් කොහොමද මම ප්‍රශ්න 4ක් අරගෙන නෝටිසස් 4ක් ලියන හැටි අද උගන්වනවා මේ වීඩියෝ එකෙන්. ඉතින් අපි බලමු හරියටම නිවැරදිව කොහොමද නෝටිස් එකක් ඉංග්‍රීසියෙන් ලියන්නේ කියලා. හරි. එහෙනම් අපි බලමු අපේ පළවෙනි නෝටිස් එක මොකක්ද කියලා. You are the secretary of the Young Artists Club of your school. ඔයාගේ පාසලේ තියෙන Young Artists Club එකක්. ඒ කියන්නේ තරුණ චිත්‍ර ශිල්පීන්ගේ සංගමය. එතකොට ඒකේ ඔයා තමයි secretary. You are the secretary. Your club has organized an art exhibition. Your club has organized an art exhibition. මේ ඔයාලගේ මේ young artist club එකකින් organize කරලා තියෙනවලු art exhibition එකක්. ඒ කියන්නේ චිත්‍ර ප්‍රදර්ශනයක්. Write a notice to be put up on the school notice board inviting the teachers and the students to see the exhibition. මොකක්ද ඔයාට එහෙනම් කරන්න තියෙන්නේ? ඔයානේ දැන් young artist club එකේ ඔයාගේ ඉස්කෝලේ young artist club එකේ secretary. එහෙනම් ඔයාලගේ සංගමයේ කට්ටියත් එක්ක එකතු වෙලා art exhibition එකක් organize කරලා තිනවනේ දරුවනේ. ඒක ගැන ඔයාගේ පාසලේ ඉන්න ගුරුවරුන් සහ අනිකුත් සිසුන් දැනුවත් කරලා ඔයාට සිද්ධ වෙනවා නෝටිස් එකක් ලියන්න ස්කූල් නෝටිස් බෝඩ් එකේ ඩිස්ප්ලේ කරන්න. එහෙම දැම්මොත් තමයි අනිත් අය ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙන්නේ. ඒ නිසා as you are the secretary you have to do it. ඔයා ඒ සංගමේ secretary නිසා ලේකම් නිසා ඔයා තමයි මේක ලියන්න ඕනේ. So then you need to include these things into your notice. ඔයාට සිද්ධ වෙන ආගේ notice එක ලියද්දී specially මෙයාලා කියන මේ දේවල් ටික include කරන්න. ඒ තමයි අනිවාර්යෙන් ඔයා notice එක ඇතුලේ සඳහන් කරන්න ඕනේ art exhibition එක පැවැත්වෙන දිනය date and the time art exhibition එක පැවැත්වෙන වෙලාව and also the venue. කොහෙද මේ exhibition එක පැවැත්වෙන්නේ? පාසල තුලද පාසලෙන් පිටතද? And also especially you need to mention the name of the exhibition. මොකක්ද මේ art exhibition එකට ඔයගොල්ලෝ දාලා තියෙන නම? නමකුත් ඒ කියන්නේ අනිවාර්යෙන් ඔයාගේ art exhibition එකට දාන්න වෙනවා. ඉතින් මේ දේවල් ඇතුළත් කරලා තමයි ඔයා මේ notice එක ලියන්න ඕනේ. හොඳට මතක තියාගන්න දරුවනේ. ඔයාලගේ මේ notice එකට මෙන්න මේ කරුණු අනිවාර්යෙන් ඇතුළත් වෙය යුතුයි. එතකොට තමයි ඔයාලට ලැබෙන ලකුණු 5 හරියට ලැබෙන්නේ. ඔයා මේ කරුණු මිස් කළොත් ඔයාට ලකුණු 5න් යම් ලකුණු ප්‍රමාණයක් අඩු වෙනවා. හරි. ඒ කරුණුත් ඔළුවේ තියාගෙන එහෙනම් අපි යමු අපේ පළවෙනි notice එක ලියන්න. හරි දරුවනේ. එහෙනම් දැන් ඔයාලගේ ඔළුවේ තියෙන මේ විදිය ඔයාලට notice එක ලියන්න අදාළ ප්‍රශ්නය මොකක්ද? ඒකට ඇතුළත් කරන්න ඕන කරුණු මොනවද කියන එක. එතකොට මුලින්ම අපි notice එකක් ලියන්න කලින් මේක උඩින් අපි title එක ලියනවා මේ විදිහට notice. මේක notice එකක් කියලා කෙනෙක්ට තේරුම් යන්න දැක්ක ගමම මේක කියවිය යුතුයි මේක දැන්වීමක් කියන එක පෙන්වන්න අපි අනිවාර්යෙන් notice කියලා උඩින් ලියනවා. ඉතින් මම මේ මගේ notice එකේ උඩින් ලියලා තියෙනවා notice කියලා. ඒකව මම ඒක underline කරලා තියෙනවා. මතක ඇතුව ඒක කරන්න ඕනේ. මේ හැම දෙයක්ම ඒගොල්ලෝ බලනවා මේ notice එකකට අදාළව ඔයගලන්ට ලකුණු දෙනකොට. ඊට පස්සේ අපිට මතකයි මොකක්ද club එකේ නම the Young Artists Club. එතකොට මෙතනදී කවුද මේක organize කළේ? Young Artists Club එක නිසා අපි මේ විදිහටම තමයි අපේ notice එක පටන් ගන්නෙ. The Young Artists Club. කොහේ Young Artists Club එකද?
මේක කොහේ young artist club එකද කියලා සම්බන්ධ කරන්න අපි preposition එකක් use කරනවා of කියලා. එතකොට මම මෙතන මගේ ඉස්කෝලේ විදිහට මම පාවිච්චි කරලා තියෙන්නේ ගුරුළුගම මහාවිද්‍යාලය. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ඉස්කෝලේ නම ලියන්න. මොකද මේක ඔයාගේ ඉස්කෝලේ young artist club එකනේ දරුවනේ. එතකොට අනිවාර්යෙන් ඔයාගේ ඉස්කෝලේ නම තමයි මෙතන mention කරන්න ඕනේ. එතකොට මම ලියලා තියෙන්නේ the young artist club of ගුරුළුගම මහාවිද්‍යාලය. එතකොට කෙනෙක්ට ඕන ස්කූල් නේම් එක මෙන්ෂන් කරනවා වෙනුවට your school කියලා නේ question එක දුන්නේ ඔබේ පාසලේනේ. ඒ නිසා ඔයාට ඒක our school කියලා මෙන්ෂන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ පාසලේ තරුණ චිත්‍ර ශිල්පීන්ගේ සංගමය කියන එක අපේ පාසලේ. හරි. එහෙම එතකොට the young artist club of our school කියලා ඕනනම් ඉස්කෝලේ නම නැතුව කෙලිම our school කියලා මෙන්ෂන් කරන්නත් පුළුවන්. is organizing an art exhibition. එතකොට අපේ පාසලේ නැත්නම් ගුරුළුගම මහාවිද්‍යාලයේ the young artist club of ගුරුළුගම මහාවිද්‍යාලය is organizing සංවිධානය කරනවා art exhibition එකක්. අපි මෙතන is organizing කියලා පාවිච්චි කරලා තියෙන්නේ මේක අනාගත කාලේ නිශ්චිතවම පැවැත්වෙන නිසා. නිශ්චිතවම මේ දේ වෙන නිසා පවත්වන නිසා is organizing කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට සංවිධානය කරලා තියෙනවා කියලා is organizing වෙනුවට has organized කියලා කියන්නත් පුළුවන්. has organized සංවිධානය කරලා තියෙනවා. එතකොට the young artist club of ගුරුළුගම මහාවිද්‍යාලය is organizing මොකක්ද organize කරන්නේ an art exhibition. මොකක්ද මේ art exhibition එකේ නම? named Colors of Creativity. Colors of Creativity කියලා art exhibition එකක් ගුරුළුගම මහාවිද්‍යාලය විසින් සංවිධානය කරනවා. ඔන්න ඕක තමයි සම්පූර්ණ අදහස. ඒතර Colors of Creativity කියන නම වෙනුවට ඔයාට වෙන simple name එකක් use කරන්න පුළුවන්. Joy of Art, The Art Gallery මේ විදිහට ඔයාට කැමති නමක් use කරන්න පුළුවන්. එතකොට මෙතනට නම දාන එක අත්‍යවශ්‍යමද? ඔව් අත්‍යවශ්‍යයි. මොකද යාලා අපිට question එකේ දීලා තිබ්බා we need to mention the name of the exhibition. exhibition එකට නමක් අපි දෙන්න ඕනේ. ඒ නිසා ඒකට යාලා අපිට ලකුණු දෙනවා. ඒ නිසා ඒක අපේ notice එක ඇතුලේ තියෙන්න ඕන දෙයක්. එතකොට වෙන notice එකක සමහරක් විට යාලා name එකක් ඉල්ලන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට මේක සඳහන් කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඒ නිසා යාලා අපිට අනිවාර්යෙන් name එක mention කරන්න include කරන්න කියලා notice එකේ question එකේ දීලා තිබුණ නිසා අපි අනිවාර්යෙන් ඒක mention කරන්න ඕනේ. එහෙනම් කොහොමද අපිට ඒක mention කරන්න පුළුවන්? අපි අර කියලා තියෙන විදිහට මෙන්න මෙහෙම art exhibition එකක් organize කරනවා. ඒ sentence එකටම අපිට named කියන්නේ කියලා මේ නමින් කියන එක. හරිද? එතකොට I have a friend named කසුන්. මට ඉන්නවා යාළුවෙක් කසුන් කියලා. named ඔහුගේ නම තමයි කසුන්. there is a book named ගම්පෙරළිය. පොතක් තියෙනවා ගම්පෙරළිය කියලා. there is a book named ගම්පෙරළිය. ඒ වගේ කියලා කියන අදහස තමයි named කියලා මෙතන අදහස් කරන්නේ. එහෙනම් exhibition එකක් තියෙනවා පවත්වනවා. ඒකේ නම වෙන්නේ Colors of Creativity. Colors of Creativity කියලා art exhibition එකක් අපි organize කරනවා. ඒකම අපි මේක mention කරලා තියෙනවා. ඇයි අපි මේක organize කරන්නේ? මොකක්ද? What is the purpose of this exhibition? මොකක්ද මේකේ අරමුණ? මේ question එකට අදාළව නම් එයාලා purpose එක mention කරන්න කියලා නැහැ. අරමුණ අහලා නැහැ. නමුත් සමහරක් notice වල ඒගොල්ලෝ අපිට include කරන්න කියනවා purpose of the exhibition නැත්නම් event. ඒ අදාළ exhibition එකේ පැවැත්වෙන දේ අරමුණ මොකක්ද කියන එක. ඒ නිසා මම කෝකටත් මේකට දැම්මා. අරමුණ මම මේ highlight කරලා තියෙන්නේ මොකක්ද මේ exhibition එකේ අරමුණ? To show the creative talents of our students. අපි මේක පවත්වන්න හේතුව තමයි අරමුණ තමයි අපේ ළමුන්ගේ නිර්මාණශීලී දක්ෂතා පෙන්වීමට. ඉතින් මෙතනදී ඔයාට ඕනම් පුතේ මේ කහ පාටින් මම highlight කරලා තියෙන කොටස නැතුව ඔයාගේ පළවෙනි sentence එක ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ The Young Artist Club of ගුරුළුගම මහාවිද්‍යාලය is organizing an art exhibition named Colors of Creativity. That's it. එහෙම ඔයාට ඉවර කරන්න පුළුවන්. ඔයාට අරමුණ දාන්න අවශ්‍ය නම්
to කියලා mention කරලා මොකක්ද අරමුණ to show the creative talents of our students කියලා අරමුණ mention කරන්නත් පුළුවන්. ඊළඟට මෙතනදී හොඳම දේ තමයි ඔයාලා බලන්න ඕනේ අපි මේ එක වාක්‍යයකින් තමයි එකම එක sentence එකයි තාම අපි ලිව්වේ. නමුත් ඒක ඇතුලේ අපි club එක mention කළා, club එකයි දී ස්කෝල mention කළා. ඊළඟට exhibition එක මොකක්ද අපේ event එක? මේක art exhibition එකක්. ඒක mention කළා. එහෙනම් exhibition එකේ name එක මොකක්ද? ඒක mention කළා. ඒකම මේකේ අරමුණ මොකක්ද? ඒකත් mention කළා. purpose එක ඒකත් mention කළා. ඉතින් මේ ඔක්කොම කරුණු එක sentence එකකින් තමයි අපි ලිව්වේ. ඒ නිසා මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි. So then ඊළඟට වැදගත්ම කරුණ කවද්ද කීයටද කොහෙද මේක පැවැත්වෙන්නේ? එතකොට ඒකට අපි පොඩි sentence එකක් use කරනවා. මෙය පැවැත්වෙන්නේ. මෙය පැවැත්වෙන්නේ. This will be held. This will be held. මෙය පැවැත්වෙන්නේ. Date කවදද? Date කියලා දාලා මම date එක mention කරලා තියෙනවා. අනාගත කාලේ දිනයක් තමයි අපි අනිවාර්යෙන් දාන්න ඕනේ. අතීත කාලේ දිනයක් නෙවෙයි. ඉස්සරහට එන දිනයක්. So then මම මෙතන දාලා තියෙන්නේ 20th December 2025 කියලා. මෙතන කෙනෙක්ට date වෙනුවට on කියලා ලියන්නත් පුළුවන්. This will be held on. හැබැයි මතක තියාගන්න on කියන preposition එක දැම්මොත් දරුවනේ ඔයාලට මෙතන දාලා තියෙන dots දෙක එහෙම නැත්නම් අපි ඒවට කියන colons කියලා. colons remove කරන්න වෙනවා. ඒ කියන්නේ on dots දෙක අයින් කරලා තමයි අපි 20th December 2025 කියලා දාන්නේ. එහෙම නැතුව date කියලා දානවා නම් ওই විදිහට colons add කරන්න වෙනවා. ඒ කියන්නේ dots දෙකක් තියන්න වෙනවා. ඊළඟට අපි දීලා තියෙන time එක. time එක අපි දීලා තියෙන්නේ අපි ලියලා තියෙන්නේ උදෑසන 10 ඉඳන් හවස 3 දක්වා. එතකොට බලන්න time එක ලියලා තියෙන විදිය 10 උදෑසන කියලා පෙන්නන්න අපි පෙරවරු කියලා පෙන්නන am use කරලා තියෙන 2 දක්වා කියන එක අපි 2 use කරලා ලියලා තිනවා. ඒකම 3 pm හවස 3 දක්වා තමයි මේක පැවැත්වෙන්නේ. ඉතින් time කියලා ලියන කෙනෙක්ට ගැටලුවක් එන්න පුළුවන්. මම දැකලා තියෙනවානේ සමහරක් තැන්වල time වෙනුවට at දාලා තියෙනවනේ කියලා. ඔව්. ඔයාට at දාලා ලියන්න පුළුවන්. at දාලා ලියනවා නම් ඔයා අර කිව්වා වගේ colon sign කරලා. ඒ කියන්නේ dots දෙක අයින් කරලා තමයි ලියන්න ඕනේ. at 10 am. හැබැයි මෙතන දරුවනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔයා at දාන්න බෑ මෙතන. එක නිශ්චිත වෙලාවක සිට ආරම්භ වෙලා තවත් වෙලාවක් දක්වා මෙය පැවැත්වෙනවා කියලා තියෙන නිසා ඒ තැනදී අපිට at දාන්න බෑ. මොකද ඔයා පටන් ගන්න වෙලාවෙ ඉඳන් අවසන් වෙන වෙලාව මෙන්ෂන් කරලා තියෙන නිසා එතනදී අපි at වෙනුවට පාවිච්චි කරන්නේ from 10 am to 3 pm. එතකොට 2 තියෙන නිසා තමයි අපිට at පාවිච්චි කරන්න බැරි. මොකද 2ත් එක්කම යන preposition එක from කියන එකේ තේරුම ඉඳන් සිට මේ වෙලාවේ ඉඳන් ඊට පස්සේ 2 කියන්නේ දක්වා මේ වෙලාව දක්වා මේ වෙලාවේ සිට මේ වෙලාව දක්වා. එතකොට ඒ නිසා ඔයාට මෙතනට at පාවිච්චි කරන්න බෑ. ඔයා පාවිච්චි කරන්න ඕනේ from. එතකොට at පාවිච්චි කරන්න පුළුවන් කොයි වෙලාවටද? ඒ තමයි ඔයා ඉවර වෙන වෙලාව ඒ අදාළ ඉවෙන්ට් එක අවසන් වෙන වෙලාව මෙන්ෂන් කරන්නේ නැතුව ආරම්භක වෙලාව විතරක් මෙන්ෂන් කරනවා නම් ඒ කියන්නේ උදේ 10ට තමයි මේක පටන් ගන්න කියලා ටයිම් එක මෙන්ෂන් කරනවා නම් අවසන් වෙලාව දාන්නේ නැත්නම් අන්න ඒ වෙලාවට ඔයා from දාන්න නැහැ. එතකොට අපි දාන්නේ at 10 am 10ට තමයි මේක පැවැත්වෙන්නේ. එතකොට I hope you can get it clearly. මම හිතනවා ඒක ඔයාලට පැහැදිලිව තේරෙනවා ඇති කියලා. එතකොට ඕන නම් time කියලා දාලා ওই විදිහට dots දෙක තියලා කෙලින්ම 10 am to 3 pm දාන්න පුළුවන්. time නැතුව ඔයා උඩ date කියන එක වෙනුවට on පාවිච්චි කළොත් අනිවාර්යෙන් ඔයා time කියන එක වෙනස් කරන්න ඕනේ from 10 am to 3 pm. එහෙම නැතුව ඔයා අවසන් වෙලා වෙන වෙලාව දාන්නේ නැත්නම් ඔයාට at 10 am කියලා ලියන්න පුළුවන්. ඊළඟට උඩ on කියලා වෙනස් කළා date එක ඊළඟට time එක at නැත්නම් from කියලා වෙනස් කරපු නිසා ඔයාට අනිවාර්යෙන් අවසානයේ ස්ථානය මෙන්ෂන් කරන එකත් venue කියලා ලියන්න බෑ. ඔයා එතන වෙනස් කරන්න ඕනේ in කියලා. in
ස්කූල් ඔඩිටෝරියම්. එහෙම නැතුව උඩ පළවෙනියට දිනය ඩේට් කියලාම සඳහන් කරනවා නම් වෙලාව ටයිම් කියලාම සඳහන් කරනවා නම් ඔයා අනිවාර්යෙන් ස්ථානය venue එක නැත්නම් place එක in කියලා දාන්න බෑ. ඒක venue කියලාම තමයි මෙන්ෂන් කරන්න ඕනේ. මං හිතනවා ඔයාලට ඒක පැහැදිලි ඇති කියලා. date time venue වෙනුවට on at in කියලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි කෙලිම අර dot sign කරලා dots අයින් කරලා ඒ කියන්නේ colon sign කරලා වාක්‍යයක් විදිහට ලියනවා. එහෙම නැතුව කවුරු හරි කෙනෙක් නෑ මට ඒක නෙවෙයි මේක ඊට වඩා පහසුයි කියලා හිතනවනම් එහෙම කෙනෙක් on at in නැතුව date time venue කියලා මේ විදිහටම ලියන්න පුළුවන්. හැබැයි මතක ඇතුව date ළඟට colon set කරන්න date time venue කියන වචනයක් අවසානයේ ඔය dots දෙක තියන්න ඕනේ. ඉතින් ඒ විදිහට අපි අපේ date එක time එක venue එක school auditorium කියන්නේ පාසලේ ඔයාලගේ ශ්‍රවණාගාරය කියන අපිට තමයි main hall එක school main hall කියලා ලියන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒ තැන් අවශ්‍ය දේවල් අපි සඳහන් කරනවා. ඊළඟට අපි අවසන් කරන්නට මත්තෙන් අපි මෙන්ෂන් කරන්න ඕනේ කාටද අපි මේක බලන්න ආරාධනා කරන්නේ. කාටද මේකට සහභාගී වෙන්න පුළුවන්? පාටිසිපන්ට්ස්ලා සහභාගී වන්නන් කවුද? එතකොට අපි ඒක මෙන්ෂන් කරන මේ විදිහට all teachers and students are cordially invited to visit the exhibition. මේ ප්‍රදර්ශනය බලන්න සියලුම ගුරුවරුන්ට සහ ශිෂ්‍යයන්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට cordially invited සාදරයෙන් ආරයුම් කරනවා to visit බලන්න එන්න කියලා. ඉතින් මේ විදිහට අපේ sentence එක ඒගලන්ට ආරාධනා කරලා ලියන්න පුළුවන්. ඊළඟට දැන් අපි එහෙනම් අපේ notice එක අවසන් කරන්නයි conclude කරන්නයි යන්නේ. We are going to write the conclusion of our notice. අවසානයේ ලියන්නයි යන්නේ. ඔයාලගේ වම්මත පැත්තෙන් ඔයාලා අනිවාර්යෙන් මෙන්ෂන් කරන්න ඕනේ කවද්ද මේ notice එක අපි ලිව්වේ. දැම්මේ කවද්ද කියන එක දාන්න පුළුවන්. එහෙම නැතුව ලියන්නත් පුළුවන්. නමුත් දැම්මොත් වඩාත් හොඳයි. ඉතින් මම මේ notice එක ලියන්නේ අදයි මම මේක ඩිස්ප්ලේ කරන්නේ. ඉතින් ඒ නිසා මම අද date එක මෙන්ෂන් කරලා තියෙනවා. ඒක ලියද්දි මතක ඇතුව ඉංග්‍රීසි විදිහට ලියන්න ඕනේ දරුවනේ. අවුරුද්ද මුලට දාන්න එපා. එහෙම වුණොත් ඔයාගේ date එක වැරදි. ඔයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් අපි ඉංග්‍රීසි විදිහට ලිව්වොත් ඉංග්‍රීසි ක්‍රමයට කොහොමද ලියන්නේ? date month year. right? එතකොට date එක අද දවස් 14 වෙනිදා month එක 12 දෙසැම්බර් මාසය ඊළඟට year එක 2025 මේ විදිහට මෙන්ෂන් කරනවා. ඊළඟට දකුණු අත පැත්තේ යටින් කවුද මේ notice එක ලියන්නේ? ලියන secretaryගේ නම, ඒ කියන්නේ ඔයාගේ නම. ඊට පස්සේ ඔයා කවුද? secretary. ඔයා කොහේ secretaryද? young artist club එකේ secretary. මෙන්න මේ දේවලුත් මෙන්ෂන් කරන්න ඕනේ. ඉතින් දරුවනේ මම හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. කොහොමද notice එකක් හරියට ලියන්නේ? ඒගොල්ලෝ ඇතුළත් කරන කියන කරුණු කොහොමද අපි අපේ notice එකට නිවැරදිව ඇතුළත් කරන්නේ? ඉතින් මේ දේවල් හැමදේම ඔයගලන්ට පැහැදිලි ඇති කියලා හිතනවා. අපි මෙතනින් අතර නොවි අපි තව දැන් මේ ඉගෙනගත්තු දේවල් එක අපි බලමු වෙන notice කිහිපයක් ලියලා. ඉතින් මම මේකෙන් පස්සේ තව notices 3ක් මේ වීඩියෝ එකට include කරලා තියෙනවා. ඉතින් මම පුංචි ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් මේ ඉගෙනගත්ත දේවල් වලින් මම ඊළඟට දීලා තියෙන notices දරුවනේ ඔයාලා තනියෙන් ලියන්න. තනියෙන් ලියලා මම දීලා තියෙන answer එකත් එක්ක compare කරලා බලන්න. ඉතින් මේක තමයි අපේ දෙවෙනි notice එක. ඉතින් මම දැන් notice එක read කරන්න යන්නේ. Now I'm going to read the question given under this notice. Right. ඉතින් මම අර කිව්වා වගේ ඔයාලා මේ notice එක read කරලා ඔයාලා තනියෙන් ලියන්න මුලින්ම ඊට පස්සේ බලන්න ඔයාලගේ අඩුපාඩු මොනවද කියලා මම මේ notice එක ලියලා තියෙන විදිහත් එක්ක. So then let's read the question. Imagine you are the secretary of the health club of your school. ඔයාගේ පාසලේ සෞඛ්‍ය සංගමේ secretary ඔයා කියලා imagine කරන්න. උපකල්පනය කරන්න. සිතන්න. Your club has organized a Shramadana campaign to eradicate dengue.
ඩෙංගි වැළැක්වීමට කියන්නේ ඩෙංගි කියලා තමයි අපි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ. ඩෙංගු වැළැක්වීම සඳහා ඩෙංගු මර්ධනය කිරීම සඳහා ඉරැඩිකේට් කියන අපි මර්ධනය කරන්න ඔයාලගේ ඉස්කෝලේ මේ සෞඛ්‍ය සංගමයෙන් ඕගනයිස් කරලා තියෙනවා ශ්‍රමදාන කැම්පේන් එක. Write a notice to inform all the members to participate in the campaign. මේ ශ්‍රමදාන ව්‍යාපාරයට සහභාගී වෙන්න කියලා ඔයාගේ සංගමයේ සමාජිකයින්ට දැන් මෙතනදී සියලුම ශිෂ්‍යයෝ නෙවෙයි ඔයාගේ පාසලේ හෙල්ත් ක්ලබ් එකේ ඉන්න මෙම්බර්ස්ලාට තමයි ඉන්ෆෝම් කරන්න ඕනේ මේ නෝටිස් එක අරහා මේ ශ්‍රමදාන කැම්පේන් එකට සහභාගී වෙන්න පාටිසිපේට් කරන්න කියලා. Ask them to bring any suitable equipment with them. ඒත් එක්කම ඒගොල්ලන් ශ්‍රමදානෙට යනකොට ඒගොල්ලන්ට සුදුසු ඒගොල්ලන්ට තියෙන විදිහේ මොකක් හෝ ඉක්විප්මන්ට් එකක් උපකරණයක් අරගෙන එන්නත් කියලා තියෙනවා. ඒකම ඔයාලට මේකට ඇතුළත් කරන්න කියනවා date, time, venue. ඉතින් ඊට අමතරව මොකුත් මේක සඳහන් කරන්න කියලා නෑ. date එකයි, time එකයි, venue එකයි විතරයි මෙයාලා මේ notice එකෙන් අපෙන් ඉල්ලලා තියෙන්නේ. හොඳයි දරුවනේ, දැන් ඔයාලා දන්නවා කොහොමද notice එකක් නිවැරදිව ලියන්නේ කියලා. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද අපි අපේ මේ notice එක ලියන්නේ කියලා. right. ඉතින් දැන් ඔයාලා දන්නවා notice එකක් ලියන්න කලින් අනිවාර්යෙන් අපි notice කියන title එක අපි උඩින් ලියන්න ඕනේ. ඒක notice කියලා අපි ලියන්න ඕනේ. මොකද එතකොට තමයි හැමෝම දන්නේ මේක දැන්වීමක්, මේක කියවිය යුතුයි කියන එක. so then ඊළඟට අපි සාමාන්‍ය පරිදි පටන් ගන්නවා. මම ඔයාලට කිව්වා ක්ලබ් එකක්, ඇසෝසියේෂන් එකක්, කමිටි එකක් එහෙම ඒගොල්ලෝ දාලා තියෙනවා නම්, ඒ විදිහට දීලා තියෙනවා නම් අපි අනිවාර්යෙන් ඒකින් තමයි පටන් ගන්න ඕනේ. එතකොට මේ හෙල්ත් ක්ලබ් එකක්. එතකොට අපි පටන් ගන්න the health club of කොහේ හෙල්ත් ක්ලබ් එකක්ද? ගුරුළුගම මහාවිද්‍යාලය. ගුරුළුගම මහාවිද්‍යාලයේ සෞඛ්‍ය සංගමය. එතකොට the health club of ගුරුළුගම මහාවිද්‍යාලය is organizing a ශ්‍රමදාන campaign. ශ්‍රමදාන කැම්පේන් එකක් ඕගනයිස් කරනවා. මෙන්න මේ නමින් මොකක්ද නම? named dengue free school. ඒගොල්ලන්ගේ ශ්‍රමදාන කැම්පේන් එකේ ශ්‍රමදාන ව්‍යාපෘතිය ව්‍යාපාරයේ නම තමයි ඒගොල්ලෝ එක කරන්නේ මෙන්න මේ නම යටතේ තමයි dengue free school. ඩෙංගු වලින් තොර පාසලක් කියන තේමාව යටතේ තමයි ඒගොල්ලන්ගේ ශ්‍රමදාන ව්‍යාපාරය කරන්නේ. so then ඒකේ අරමුණ මොකක්ද? මේකේ අරමුණ එතකොට අරමුණ සඳහන් කරන්න කියලා නෝටිස් එකේ ප්‍රශ්න ඇතුලේ දීලා තියෙනවා නම් purpose එක ලියන්න කියලා අපිට ලියන්න පුළුවන්. to eradicate dengue. ඩෙංගු මර්ධනය කිරීම තමයි මේකේ අරමුණ. to eradicate dengue. එතකොට මේක නැතුව ඔයාලට the health club of ගුරුළුගම මහාවිද්‍යාලය is organizing a ශ්‍රමදාන campaign named dengue free school කියලා නතර කරන්නත් පුළුවන්. අරමුණ ලියන්න කියලා නැතත් ඔයාට ඕන නම් මේ විදිහට අරමුණ සඳහන් කරන්නත් පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මම කියන්නේ හැම වෙලේම අරමුණත් එක්ක ලියන්න පුරුදු වෙනවා නම් එතකොට ප්‍රශ්නය ඇතුළේදී ඔයගලන්ට ඒකේ අරමුණ ලියන්න කියලා තිබ්බොත් ඒ කියන්නේ purpose එක අපි අරමුණට ඉංග්‍රීසි වලින් කියන purpose එක ලියන්න කියලා තිබ්බොත් ඒක පුරුදු වෙලා තියෙන එක වටිනවා. ඒ නිසා එහෙම ලිව්වට කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ සාමාන්‍ය පරිදි this will be held මේ පැවැත්වෙන්නේ කියලා අපිට date, time, venue කියලා මේ විදිහට ලියලා අපිට mention කරන්න පුළුවන්. date 22nd December 2025, time 8 am to 11 pm, venue school premises. school premises කියන්නේ පාසල් පරිශ්‍රය තුල තමයි මේක පැවැත්වෙන්නේ. premises කියන්නේ පරිශ්‍රය. එතකොට අනිවාර්යෙන් දිනය දානකොට ඉදිරි දිනයක් දාන්න ඕනේ. වෙලාව ඔයාලට පටන් ගන්න වෙලාව විතරක් මෙන්ෂන් කරන්න පුළුවන්. time 8 am කියලා. එහෙම නැත්නම් අවසන් වෙන වෙලාව 2 කියලා දාලා සඳහන් කරන්න පුළුවන්. ඊළඟට venue කියලා ස්ථානය දාන්න පුළුවන් අපිට school premises කියලා පාසල් පරිශ්‍රය තුල. All members are kindly requested to participate in the campaign. සියලුම සමාජිකයින්ට කාරුණිකව ආරාධනා කරනවා, රික්වෙස්ට් කරනවා, ඉල්ලුම් කරනවා to participate in සහභාගී වෙන්න
කියලා in the campaign එකට. Please bring any suitable equipment with you. ඒ එනකොට කරුණාකර ඕනෑම සුදුසු උපකරණයක් රැගෙන එන්න. මොකද මේ ශ්‍රමදානයකට එන්නේ. එතකොට ඒ එනකොට ඒ ශ්‍රමදාන කටයුත්තට අවශ්‍ය වෙන උපකරණ තියෙනවානේ, equipments. ඒ වලින් Tamanට පුළුවන් විදිහට suitable සුදුසු උපකරණයක් රැගෙන එන්න කියලාත් අපි අවසානයේ ඉල්ලීමක් කරනවා. ඉතින් අර සුපුරුදු විදිහට මේ නෝටිස් එක පබ්ලික් කරපු ඩේට් එක අපි දානවා පැත්තකින්. ඒ කියන්නේ අපි මේක ලියපු ඩේට් එක ඒ දානකොට ඉංග්‍රීසි ක්‍රමයට අපි දාන්නේ දිනය, මාසය, අවුරුද්ද. date, month, year. ඒ විදිහට ඊළඟට ලිව්වේ කවුද? සෙක්‍රටරිගේ නේම් එක මෙන්ෂන් කරනවා. then secretary ඒ තමයි ලේකම්. කොහේ ලේකම්ද කියලාත් මෙන්ෂන් කරන්න අමතක කරන්න එපා. health club. ඉතින් ওই විදිහට තමයි අපි අංග සම්පූර්ණව නෝටිස් එකක් ලියන්නේ. ඉතින් දරුවනේ ඊළඟට අපි බලන්න යන්නේ අපේ ආද මං කිව්වා මම නෝටිස් 4ක් අරගෙන අවිලා තිනවා කියලා ඔයාලට. ඉතින් අපි බලමු අපේ තුන්වෙනි නෝටිස් එක මොකක්ද කියලා. හරි. අපේ තුන්වෙනි නෝටිස් එක නෝටිස් number 3. You are the secretary of the Evergreen Club of your school. ඔයා තමයි ලේකම් Evergreen සදාහරිත සමාජය. සදාහරිත සමාජය දැන් ක්ලබ් එකක් කියන අපි එක සංගමයක්, සමාජය කියන වචනය ලයන්ස් ක්ලබ්, සිංහ සමාජය එහෙම පාවිච්චි කරනවා. අපි ඒතර ක්ලබ් එක කියන එක සංගමයක්, සමාජයක් කියන මේ වචන දෙකෙම පාවිච්චි කරන්න පුළුවන්. so then ඔයා තමයි ඔයාලගේ සදාහරිත සමාජයේ නැත්නම් සදාහරිත සංගමයේ ලේකම්. එතකොට මේ නම කියද්දිම ඔයාලට තේරෙනවා මේක environmental association එකනේ, පාරිසරික සංගමය, පරිසර සංගමයක් තමයි මේක අදහස් කරන්නේ evergreen කියන එකෙන්. You have organized a tree planting campaign in your school. ඉතින් ඔයාලගේ මේ සදාහරිත සමාජයෙන් organize කරලා තියෙන tree planting campaign එකක්. ගස් සිටුවීමේ ව්‍යාපාරය campaign එකක් පාසල තුල. Write a notice to be put up on the notice board. ඒක ගැන දැනුවත් කරලා notice එකක් ලියන්න කියන notice board එකට දාන්න. Use about 40 to 50 words. Include the following. පහත දේවල් අතුලත් කරලා වචන 40ත් 50ත් අතර notice එක ලියන්න ඕනේ. දැන් ඔයාලා දැනටමත් දන්නවා. දැන් notice එකක් කියන එක ඔයගලන්ට අලුත් දෙයක් නෙවෙයි. එතකොට මොනවද නෝටිස් එකකට ඇතුළත් වෙන කරුණු මොනවද, කොහොමද නෝටිස් එකක් ලියන්නේ කියන එක දැන් ඔයාලා හොඳ අවබෝධයක් ඔයාලට තියෙනවා. ඉතින් අපි බලමු මේකද මොනවද ඇතුළත් කරන්න අවශ්‍ය කරුණු කියලා. The date and time, දවස, මේක පැවැත්වෙන දිනය සහ වේලාව. හැබැයි ස්ථානය දාන්න කියලා නැහැ. මොකද මේක පාසල තුලම සිද්ධ වෙන නිසා. Plants will be provided. ඔයාගේ නෝටිස් එක ඇතුලේ අනිවාර්යෙන් කියන්න ඕනේ එන කට්ටියට මේ පැල සපයනවා. ඒගලන්ට ගේන්න අවශ්‍ය නැහැ. right? එයාලට මේ පැල එදාට දෙනවා. සිටුවීමට අවශ්‍ය plants ඒගොල්ලෝ provide කරනවා, සපයනවා. Request everyone to take part. හැමෝටම ආරාධනා කරන්න මේකට සහභාගී වෙන්න කියලා. ඔයාගේ නෝටිස් එක ඇතුලේ ඔයා හැමෝටම ආරාධනා කරන්න ඕනේ මේකට සහභාගී වෙන්න කියලා. එතකොට මෙන්න මේ දේවල් තමයි ඔයාට notice එක ලියන්න include කරන්න තියෙන්නේ. So then let's move on to our notice. අපි අපේ notice එකට යමු. ඊට කලින් මට ඔයාලට පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඔයාලා දරුවනේ දැන් notice එකක් ලියන්න ඔයාලට හොඳ අවබෝධයක් තියෙන නිසා ඔයාලා මේ notice එක තනියෙන් ලියන්න. ලියලා ඊට පස්සේ ඔයාලා ලියපු notice එකේ අඩුපාඩු තියෙනවා නම් ඒවා check කරගන්න පුළුවන්. මගේ notice එකත් එක්ක මම ඔයාලට මේකට ලියලා තියෙන notice එකත් එක්ක. ඉතින් එහෙම මම පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් ඒ විදිහට කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට ඔයාලට ඔයාලගේ notice එකේ මගහැරුන් තැන් මොනවද තියෙන අඩුපාඩු කියලා බලා ගන්න පුළුවන්. හරි. සාමාන්‍ය පරිදි අපි අපේ notice එක ලියන්න කලින් උඩින්ම අපි දා ගන්නවා notice කියලා. අපි ලියා ගන්න ඕනේ notice කියලා. ඊළඟට දැන් ඔයාලා දන්නවා මොකක්ද අපි මුලින්ම ලියන්නේ? අනිවාර්යයෙන්ම අපිට දීලා තියෙන ඇසෝසියේෂන් එක හරි ක්ලබ් එක හරි කමිටි එක හරි ඒකේ නම තමයි මුලින්ම ලියන්නේ. මොකද්ද මේ notice එකට අදාළ ක්ලබ් එකේ නම? The Evergreen Club. The Evergreen Club.
මම දී කියලා මේක ප්‍රනවුන්ස් කරන්නේ ද කියන්නේ නැතුව evergreen කියන එක වවල් සවුන්ඩ් එකකින් පටන් ගන්න වචනනේ. ඒ කියන්නේ ඊ අකුර ever ඒ නිසා අපි වවල් සවුන්ඩ් එකකට කලින් ද යෙදෙනවා නම් අපි ද කියලා නෙවෙයි ඒක ප්‍රනවුන්ස් කරන්නේ දී කියලා. The Evergreen Club. කොහේ Evergreen Club එකද? ඕපාත සෙන්ට්‍රල් කොලෙජ් එකේ. ඒ ස්කූල් එක මෙන්ෂන් කරන්න කලින් of කියන ප්‍රිපොසිෂන් එක අපි දාන්න ඕනේ. දැන් ඔයාලා ඒක දන්නවා. The Evergreen Club of ඕපාත Central College is organizing සංවිධානය කරනවා. නැත්නම් ඔයාලට කියන්න පුළුවන් has organized සංවිධානය කරලා තියෙනවා. A tree planting campaign. මොකද්ද organize කරලා තියෙන්නේ? Tree planting campaign එක. All the necessary plants will be provided. මේකට අවශ්‍ය වෙන හැම පැලයක්ම සපයනවා. All the necessary plants will be provided. වාට එහෙම කියන්නත් බැරි නම් නිකම්ම ඔයාලට කියන්න පුළුවන් the plants will be provided. ඒකට අවශ්‍ය වෙන පැල සපයනවා. Plants will be provided. නැත්නම් අත්‍යවශ්‍ය සෑම පැලයක්ම සපයනු ලැබෙනවා. All the necessary plants will be provided. සාමාන්‍ය පරිදි අපි ලියනවා. මෙය පැවැත්වෙන්නේ. This will be held. Date, time. ඉදිරි දිනයක් දාන්න ඕනේ. ටයිම් එක දාද්දී අනිවාර්යෙන් AM PM මේවා හරියට මෙන්ෂන් කරන්න ඕනේ. 12න් පස්සේ වෙලාවක් නම් අපි PM කියලා තමයි දාන්නේ. All students and teachers are kindly requested to take part and help make our school green. බලන්න හරිම ලස්සන සෙන්ටෙන්ස් එකකින් තමයි මෙයාලා නෝටිස් එක කන්ක්ලූඩ් කරන්නේ. All students and teachers are kindly requested. හැමෝටම කාරුණිකව ආරාධනා කරන ටීචර්ස්ලට සිසුන්ටයි to take part. වාට ඕනනම් to participate කියන්නත් පුළුවන්. participate වලට සමාන පදයක්. සහභාගී වෙනවට සමාන පදයක් තමයි take part කියලා කියන්නේ. සහභාගී වෙන්න කියලා සෑම ගුරුවරයෙකුටම සහ ශිෂ්‍යයෙකුටම කාරුණිකව ඉල්ලීම් කරනවා. සහ සහභාගී වෙලා උදව් කරන්න. to take part and helped. සහභාගී වෙලා උදව් කරන්න මොනවා කරන්නද? අපේ පාසල green ඒ කියන්නේ හරිතවත් කරන්න. අපි කියන එක හරිත කියන්නේ කොළ පැහැ. කොළ පැහැෙන් පාසල ලස්සන කරන්න උදව් කරන්න කියලා ආරාධනා කරනවා. බලන්න මේ ආරාධනාව යාලා කරන විදිය. All students and teachers are kindly requested to take part and help make our school green. සෑම ගුරුවරයෙකුට සහ ශිෂ්‍යයෙකුටම කාරුණිකව ආරාධනා කරනවා, ඉල්ලීම් කරනවා මේට සහභාගී වෙලා පාසල හරිත වර්ණයෙන් අලංකාර කරන්න උදව් කරන්න කියලා. To take part and help make our school green. පාසල හරිත වර්ණයෙන් ගන්වන්න. කොළ පැහැට හරවන්න කියන එක මං හිතනවා ඒක තේරෙනවා ඇති කියලා වලට. කියන්නේ අපි ගස් හිටවනකොට පැල හිටවනකොට අපේ පාසල හරිත වර්ණයෙන් තමයි දිස් වෙන්නේ කොළ පැහැෙන්. ඒක හරිම ලස්සනයි. මොකද ඒක හරිම එතකොට පේනවා මේ පාසල සුභාදාමත් එක්ක සුභා සෞන්දර්ය ආරක්ෂා කරගෙන සුභාදාමට මුල් තැන දෙමින් කටයුතු කරන පාසලක් කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලා දන්නවා නෝටිස් එක ලියපු දවසේ ඩේට් එක අපි දානවා ඩේට් මන්ත් ඉයර් ඊළඟට කවුද මේක ලිව්වේ සෙක්‍රටරිගේ නේම් එක සෙක්‍රටරි එවර්ග්‍රීන් ක්ලබ්. ඉතින් මෙන්න මේ විදිහට අපි අපේ තුන්වෙනි නෝටිස් එකත් සාර්ථකව ලියලා අවසන් කරනවා. දැන් අපි යමු අපේ හතරවෙනි නෝටිස් එකට. Notice number 4, not number 3, notice number 4. Imagine you are the secretary of the social services club of your village and you are going to organize a blood donation camp to help the local hospital in your area. Right. මොකද්ද මේ කියන්නේ? මේක ටිකක් වෙනස් නෝටිස් එකක්. මෙච්චරලා අපි හැම නෝටිස් එකක්ම ලිව්ව ඉස්කෝලේට සම්බන්ධ කරලානේ පාසලට සම්බන්ධ කරලානේ. හැබැයි මේක සම්බන්ධ වෙන්නේ අපේ ගමට, ඔයාගේ ගමට. ඒතර මේ වගේ නෝටිසස් උත් දරුවනේ ඔයාලට එන්න පුළුවන්. හැබැයි එහෙම ආවා කියලා අයියෝ මේක ස්කූල් එකට සම්බන්ධ නැහැනේ කියලා බය වෙන කිසිම කාරණයක් නැහැ. සාමාන්‍ය අර නෝටිස් එකකට ඇතුළත් කරන කරුණුම තමයි අපි ඇතුළත් කරන්නේ.
ස්ට්‍රක්චර් එකේවත් ලියන විදියවත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ ඇතුළත් කරන කරුණු විතරයි අපි වෙනස් කරන්නේ. කියන්නේ පාසල වෙනුවට මෙතනට එන්නේ මොකක්ද? දැන් කලින් එකේ තිබ්බ හෙල්ත් ක්ලබ් නම් මෙතනදී මොන ක්ලබ් එකක්ද එන්නේ? මොකක්ද ඇසෝසියේෂන් එක? ඒ දේවල් ගැන තමයි අවධානය දෙන්න ඕනේ. නැත්නම් ස්ට්‍රක්චර් එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. So, imagine you are the secretary of the social services club of your village. ඔයාගේ ගමේ තියෙනවා සමාජ සේවා සංගමය. right? එතකොට මේ සමාජ සේවා සංගමේ social කියන්නේ සමාජ සර්විස් එකක් කියන්නේ සේවාව. එතකොට සමාජ සේවා සංගමයේ ඔයා තමයි secretary. You are going to organize a blood donation camp. ඔයාලගේ සංගමයෙන් මොකද්ද කරන්න යන්නේ? ඕගනයිස් කරනවලු blood donation camp එකක්. ඒ කියන්නේ ලේ දන් දීමේ කඳවුරක්. To help the local hospital in your area. ඔයාලගේ ප්‍රදේශයේ තිබෙන දේශීය රෝහලට උදව් කරන්න තමයි ඔයාලා මේ ලේ දන් දීමේ කඳවුර ඕගනයිස් කරන්නේ. Write a notice to be displayed on the notice board inviting all the villagers to participate in the event. එතකොට මේ ඉවෙන්ට් එකට සහභාගී වෙන්න ඕනේ කවුද? මේකට බ්ලඩ් ඩොනේට් කරන්න කැමති ඔයාගේ ගම්වාසීන් විලේජර්ස්ලා. ඉතින් එයාලා මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න එපැයි. ඔයාලා දැකලා ඇති ලේ දන් දීම කියලා ඔය දැන්වීම් ගහලා තියෙනවා ගමේ දැන්වීම් පුවරුවලනේ. මෙන්න මේ වෙලාවට මෙන්න මේ පන්සලේදී මෙන්න මේ ස්ථානයේදී ලේ දන් දීමේ කඳවුරක් පැවැත්වෙනවා. ඒකට හැමෝටම ආරාධනා කරන ඒ වගේ ඔගොල්ලෝ ඕන තරම් notices දැකලා ඇති. ඒ වගේ notice එකක් තමයි මේ ඔයාලට ලියන්න කියන්නේ. Include the following date, time, venue. So then let's move on to our notice. So as usual, before start writing our notice, I would like to make a request from all of you, my dear children. මොකක්ද request එක? මේකත් ඔයාලා තනියෙන් ලියන්න ඕනේ දැන්. ලියලා තමයි ඔයාලගේ notice එකේ අඩුපාඩු ඔයාලට check කරගන්න පුළුවන්. මම දීලා තියෙන model answer එකත් එක්ක, මගේ notice එකත් එක්ක. right? okay. ඒකම දරුවනේ මම notice එකේ පොඩි වෙනසක් කළා. date, time, venue එක purpose කියන එක මම අත්‍යත් කළා. අරමුණ. ඇයි ඔයාලා මේ blood donation camp එක කරන්නේ? මොකක්ද මේකේ අරමුණ? දැනටමත් මේ ප්‍රශ්නේ ඇතුළේම අරමුණ තියෙනවා. ඒකට ඔයා ඒක ඔයාගේ notice එකේ mention කරන්න ඕනේ. ඉතින් මෙච්චර වෙලා අපි ලියපු notices වල මම හිතන්නේ මම අරමුණ mention කරලා තිබ්බට question එකට මම දාලා තිබ්බේ නෑ මට මතක හැටියට. නමුත් ඔයාලට දෙන ගොඩක් notices වල purpose එකත් එයාලා මේ විදිහට දානවා. ඔයාලා අනිවාර්යෙන් purpose එක ඇතුළත් කරන්න ඕනේ. ඇයි ඔයාලා මේ event එක කරන්න කියලා. ඒ නිසා practice වෙන්න ඕන නිසා මම මේ question එක පොඩි වෙනසක් කරනවා. date, time, venue, purpose. මේ හතරම ඔයාගේ notice එක ඇතුළේ ඔයා mention කළ යුතුයි. okay. දැන් එහෙනම් අපි යමු අපේ notice එක ලියන්න. සුපුරුදු පරිදි අපි notice කියලා උඩින් ලියලා ඒක underline කරලා අපේ notice එක ලියන්න පටන් ගන්නවා. මොකද්ද දරුවනේ මේ ප්‍රශ්නෙට අදාළව අපිට දීලා තියෙන සංගමය The Social Services Club. The Social Services Club මොකක්ද මේ කොහේ social service club එකද? ස්කූල් එකකද? නෑ අපේ village එකේ. එතකොට එහෙනම් අපිට දාන්න පුළුවන් The Social Services Club of our village. our village වෙනුවට ඔයාට ඕන village එකේ නම දාන්නත් පුළුවන්. The Social Services Club of කෑගල්ලේ නැත්තම් ඇල්පිටිය නැත්තම් කොහෙද අපිට වෙන ගමක් කිව්වොත් හෝමගම ඒ වගේ නැත්තම් වගේ ඔග්ගලන්ගේ ප්‍රදේශයේ නම දාන්න පුළුවන්. The Social Services Club of our village is organizing මොකද්ද organize කරන්නේ? blood donation camp. blood donation camp එකක් organize කරලා තියෙනවා. මොකක්ද මේකේ purpose එක? අරමුණ මොකක්ද? ඔයාලා දන්නවා. to help නැත්තම් to support the local hospital. සාමාන්‍ය විදිහටම මේ පැවැත්වෙන්නේ කියලා කොහොමද අපි දාන්නේ? This will be held. This will be held. ඊට පස්සේ කමා එකක් දාන්න. date, time, venue. coming ඉදිරියට එන date එකක් තමයි අපි දාන්නේ. so then time එක දාලා venue එක දානවා. කොහෙද
විලේජ් කමියුනිටි හෝල් එකේ තමයි මේ ස්ථානය, මේකේ ස්ථානය, මේක පැවැත්වෙන්නේ වෙනියු එක. විලේජ් කමියුනිටි හෝල් ඒ කියන්නේ ගමේ ප්‍රජාශාලාවේ. All villagers are cordially invited. Kindly invited කියන්න පුළුවන්. කාරුණිකව ආරාධනා කරනවා. නැත්නම් cordially invited සාදරයෙන් ඇරයුම් කරනවා. All villagers are cordially invited to participate සහභාගී වෙන්න and help to save lives. මොකද්ද මේ කියන්නේ? To participate and help to save lives. ඒ කියන්නේ සියලුම ගම්වාසීන්ට සාදරයෙන් ඇරයුම් කරනවා මේ සඳහා සහභාගී වෙලා ජීවිත ආරක්ෂා කරන්න, මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න උදව් කරන්න, මිනිසුන්ගේ ජීවිත සුරකින්න උදව් කරන්න කියලා. To save lives. Your contribution is much appreciated. මොකද්ද මේ කියන්නේ? ඔබගේ දායකත්වය ඉතාමත් ඉහළින් අගය කරනවා, ගොඩාක් අගය කරනවා. Your contribution is much appreciated. එහෙම සෙන්ටෙන්ස් එකකින් අපි අපේ නෝටිස් එක කන්ක්ලූඩ් කරනවා. right. ඊළඟට මොකද්ද මේ තියෙන්නේ? date එක. දන්නවා ඔයාලා දැන් ඔයාලා මේ නෝටිස් එක ලියපු date එක මෙන්ෂන් කරන්න. ඊට පස්සේ සාමාන්‍ය පරිදි කවුද මේක ලිව්වේ? ඒ කෙනාගේ නම, එයාගේ පොසිෂන් එක as secretary, කොහේ secretaryද social services club එකේ. ඉතින් දරුවනේ එහෙනම් අද අපේ මේ වීඩියෝ එකෙන් ඔයාලා කොහොමද නිවැරදිව notices ලියන්නේ කියන එක ඉගෙන ගත්තා. notices 4ක් යටතේ ඉගෙන ගත්තා. ඉතින් මම හිතනවා ඔයාලට ඔයාලගේ ළඟ එන O level exam එකට මේ වීඩියෝ එක ඉතාමත් වැදගත්. ඉතින් එහෙනම් අමතක කරන්න එපා දරුවනේ මේ වීඩියෝ එක ඔයාලා නැවත බලලා හරියටම නිවැරදිව කොහොමද notice එකක් ලියන්නේ කියලා හොඳින් practice වෙලා විභාගෙට යන්න. ලකුණු 5ක් ලැබෙන notice එකකට. ඉතින් ඒකත් අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. එහෙනම් ඔබගේ දරුවෝ හැමෝටම ලබන්නා වූ 2026 නව වසර ජයග්‍රාහී වසරක් වේවා කියලා මම හැම දිනකටම හදවතින් සුබ පතනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් මම ගිහින් එන්න.